කොමුද ඔයගලන්ට මම ඩොක්ටර් ඡායා අදත් වීඩියෝ එකෙන් අරගෙන ආවේ තවත් එක සක්සස් ස්ටෝරි එකක්. සක්සස් ස්ටෝරි එකක් වගේම මේක මගේ ලයිෆ් එකේ තවත් එක්තරා ලොකු ඇචීව්මන්ට් එකක්. ඉංග්ලන්ඩ් වල ඉඳලා ට්‍රීට්මන්ට් ගත්ත මගේ පේෂන්ට් කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවා. මේ කතාවට යන්න කලින් ඔයගොල්ලොත් එක්ක පුංචි දෙයක් කියන්න හිතුණා. අපි ගොඩක් වෙලාවට ආයුර්වේද ට්‍රීට්මන්ට් වලට පෙළඹෙන්නේ නැත්තේ ඇයි? බෙහෙත් බොන්න හදාගන්න තියෙන අපහසුතාවය නිසා නේද? ඒ කියන්නේ අපි දන්නවනේ සාමාන්‍ය ආයුර්වේද ට්‍රීට්මන්ට් වල පතාට එකට හින්දගෙන තම්බලා අන්න ඔය වගේ ප්‍රොසීඩියර් එකකටනේ බෙහෙත් ගොඩක් වෙලාවට හැදෙන්නේ, කෂායනේ හැදෙන්නේ. එතකොට ඔය විදිහ අද මේ අපේ තියෙන බිසි ෂෙඩියුල් එකත් එක්කලා කරගන්න අමාරුයි ඇත්තටම. ඒක නිසා තමයි බහුතර රෝගීන් ආයුර්වේද ට්‍රීට්මන්ට් ගන්න පෙළඹෙන්නේ නැත්තේ. නමුත් මගෙන් බෙහෙත් ගත්ත පේෂන්ට්ලා දන්නවා මම කෂායවල දෙන්නේ නැහැ. මම හැම වෙලේම මං ගැන හිතලා තමයි ට්‍රීට්මන්ට් දෙන්නේ. ඒ කියන්නේ මට මේ බෙහෙත් කරන්න පුළුවන් නම් මට මේ බෙහෙත් මගේ වැඩත් එක්කලා හදාගන්න පුළුවන් නම් අනිත් අයටත් පුළුවන් කියන තැන ඉඳලා තමයි මම ට්‍රීට්මන්ට් කරන්නේ ඇත්තට. ඒ නිසා ගොඩාක් වෙලාවට මගේ ට්‍රීට්මන්ට් වල තියෙන ටැබ්ලට්ස් ඒ වගේම තමයි පවුඩර්ස්. එතනින් එහාට කෂායවල කවමදාකවත් මම පේෂන්ට්ලාට හදාගන්න දීලා නැහැ මේ අවුරුදු ගානටම. එතකොට මම මේ කතාව විශේෂයෙන්ම කියන්නේ ගොඩාක් වෙලාවට මගේ පේෂන්ට්ලා පිටරට ඉන්න අය. සාමාන්‍ය ලංකාවයට වඩා ඒගොල්ලෝ ගොඩාක් බිසිනේ. ඒගොල්ලොන්ට ඇත්තටම හදාගන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ උදේටත් ගොඩාක් වෙලාවට කන්නේත් නැහැ. පොඩි කොෆි එකකින් වගේ ඉන්නේ. ඒකට ඒගොල්ලොන්ට මේ බෙහෙත් හදාගන්න හැම වෙලේම අපොයින්ට්මන්ට් බුක් කරපු ගමන් අහන්නේ ડોක්ටර් බෙහෙත් හදාගන්න අමාරුද කියන එක. ඇත්තටම පහසුවෙන්ම බෙහෙත් හදාගන්න පුළුවන්. ලංකාවේ ඕනම කෙනෙක්ට ට්‍රීට්මන්ට් ගන්නකොට උනත් මමම බෙහෙත් ටික එවනවා. මගේ අධීක්ෂණය යටතේ ඒගොල්ලන්ට දිගට කරන්න තියෙන අමුතුවෙන් ගිහිල්ලා බෙහෙත් හොයා අමාරුවේ වැටෙන්න දෙයක් නැහැ. මම ඒවන ටික පිළිවෙලට මගේ අධීක්ෂණය යටතේ කරන්න තියෙනවා. ওই කතාව මම කියලා පටන් ගත්තේ බහුතරේ හිතන්නේ ආයුර්වේද ට්‍රීට්මන්ට් කිව්වම හරිය අමාරුයි කරන්න කියන එක. අපි ડોක්ටර්ස්ලා විදිහට අප්ඩේට් වෙන්න ඕන. අද සමාජයට ගැලපෙන්න තමයි අපි අපේ බෙහෙත් දෙන්න ඕන. නැතුව කොච්චර ගුණ වුණත් ඒක පේෂන්ට් කෙනෙක්ට හදාගන්න වෙලා නැත්තම් ඒක කරන්න අමාරුයි. ඉතින් ওই පණිවිඩෙත් එක්කලා අපි චුට්ටක් මේ කේස් එකට යමු. මේ පේෂන්ට් ඇත්තටම ගිය අවුරුද්දේ තමයි මගේ ඔන්ලයින් channelling වලට join වෙන්නේ. එයා join වෙන්නේ ඇත්තටම මේ fertility සම්බන්ධව දෙයකට නෙමෙයි. හැබැයි ඒ වෙනකොටත් එයාගේ menses irregular තත්ත්වය තිබුණා දිගටම. එයාට PCOS වලට අදාළ සියලුම රෝග ලක්ෂණ තිබුණා. එයා බෙහෙත් ගන්නෙන්නේ ඇත්තටම arthritis condition එකකට. එයාගේ මේ ඇඟිලි පුරු ඉදිමෙනවා ඒ කාලේ වෙනකොට. ඉතින් ඔය පිටරට ඉන්න පේෂන්ට් කෙනෙක් නම් ඔයගොල්ලෝ දන්නවනේ ලංකාවේ වගේ උදව්වට කවුරුත් නැහැනේ අපිට. අපි අපේ වැඩ තනියම කරගන්න ඕනේ. එතකොට කරගන්න බැරි වෙනකොට හරි අමාරුයි. මට මතකයි මේ පේෂන්ට් කෙනා වින්ටර් සීසන් එක වෙනකොට එයාට හොඳටම අමාරුයි. එයාගේ මේ ඇඟිලි නමන්නවත් බෑ. ඒ වෙනකොටත් එයා අවුරුද්දක් තිස්සේ බෙහෙත් දිගටම කර හිටියේ වෙස්ටර්න් ට්‍රීට්මන්ට්. ඊට පස්සේ තමයි ඒවට හරියන්නේ නැති නිසා තමයි එයා මෙහෙම මගෙන් ඔන්ලයින් channelling වලින් ඇහුවේ ડોක්ටර් මට මෙහෙම ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් මම ෆර්ටිලිටි සයිඩ් එකට තමයි වැඩිපුරම කැමති ට්‍රීට්මන්ට් කරන්න. නමුත් ඉතින් ඒ වගේ රික්වෙස්ට්